අස්ථාවර ආර්ථිකයක් තියෙනවා නම් නිදියනකොට ඩොලරයගේ එක අගයක් නැගිටිනකොට තව අගයක්. මතකද? 400 දක්වා ගියා. අස්ථාවර ආර්ථිකයක් කියන්නේ ඩොලරයේ අගයත් අස්ථාවර වෙනවා, අවිනිශ්චිතභාවයකට ඇති වෙනවා. වේගයෙන් නේද රුපියල කඩා වැටෙන්න පටන් ගන්නවා. දැන් මාස 6ක් අපි ඩොලරයේ අගය ස්ථාවර කරලා තිබෙනවා. රුපියල් 300 සීමාව ඇතුලේ දැන් මාස 6ක් තිබෙනවා. ඒකෙන් කියන්නේ මොකක්ද? අස්ථාවර තිබුණු ආර්ථිකය ස්ථාවර භාවයට පත් වෙලා තිබෙනවා. තවත් අස්ථාවර ආර්ථිකයක බැංකු පොලි අනුපාතික විශාල ලෙස ඉහළ යනවා. මතකද? කීයට ගියාද? 33ට නේද? හිමි මත නේද? 35ට ගියා. ඇයි? ආර්ථිකයක් අස්ථාවර වුණාම බැංකු පොලි අනුපාතික විශාල ලෙස ඉහළ යන ඔබට මතක ඇති. ණයක් අරන් තිබුණා 33ට 35ක් නේද? බහණ්ඩක් උගස් කළ තිබුණා 35 36 ගියා. හැබැයි අද අපි සමත් වෙලා තිබෙනවා බැංකු පොලි අනුපාතිකය 10ට වඩා අඩුවෙන් තනි ඉලක්කමින් තියාගන්න සමත් වෙලා තිබෙනවා ආර්ථිකයේ ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. තවත් ආර්ථිකයක් අස්ථාවර නම් භාණ්ඩ මිල ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඔබට මතකද? අපේ රටේ උද්දමනයේ සිට 70 දක්වා ගියා. ආර්ථිකයක් අස්ථාවර වුණා මෙහෙමයි. අපි උද්දමනයේ පාලනය කරමින් නේද උද්දමනය අඩු වගේක පවත්වාගෙන යන්න සමත් වෙලා තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. ආර්ථිකයක් අස්ථාවර වුණාම මොකද වෙන්නේ? රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සියලු ව්‍යාපෘති නතර වෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ අලුත් පර්යන්තයක් ගොඩනගමින් තිබුණා. අපට අවශ්‍යයි සංචාරක විශාල ඉලක්කයක් හදලා තියෙනවා. අපේ කටුනායක ගුවන්තොටුපොළෙන් සංචාරකයෙක් එළියට එන්න ගත වෙන කාලය වැඩි. ඒකට විශාල මුදලක් දරමින් අලුත් පර්යන්තයක් ගොඩනගමින් තිබා කටුනායක ජපන් ණය ආධාර මත. මොකද උනේ? ආර්ථික අස්ථාවර වුණා. ව්‍යාපෘති නතර වුණා. ජපානයේ දාලා ගියා. නැවත අපි අප්‍රේල් මාසය ඇතුළත ඒකේ වැඩ ආරම්භ කරනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ස්ථාවර භාවයට ගෙනත් තියෙනවා. ඒ වගේ ව්‍යාපෘති 11ක් ජපන් ආණ්ඩුව දාලා ගියා. අපිට ණය දීලා තිබුණු ජපන් බැංකුවෙන් ජයික බැංකුවෙන් ණයලා දීලා තිබුණු ව්‍යාපෘති 11ක් නතර වුණා. ඒ බංකොල ප්‍රස්තාවරයි. නැවත ජපන් රජය එම ව්‍යාපෘති 11ම පටන් ගන්න එකඟතාවය පළ කරා. ඒ කියන්නේ ආර්ථික ස්ථාවරයි.